මචං එලාර පොඩ්ඩක් හිටපන්. බිසව කිව්වා යුද්ධයට යන ගමන් රීලෝඩ් එකක් දාන්න කියලා. අමතක වුණා. වසල හමාරයි. ආයිබෝවන් රටවැසියනි. මම මේ මුවෙක් පස්සේ පන්නන ගමන් තිස්ස කියලා මිනිස්සෙක් මං ගැන ඇහුවොත් දැක්කේ නැහැ කියහන්. මුවෙක් එහෙම මේ පැත්තෙන් ගියාද? මේ පැත්තට ඊතලයක් වැදිච්ච මුවෙක් ආවේ නැද්ද? අහසින් වැටෙන එක වතුර බිඳුවක් හරි ප්‍රයෝජනයට නොගෙන මුහුදට යවුවොත් හෙලවෙනවා යකෝ. මා සමග මෙම සටනට එක්වන්න. මල්ලි මොකද ඔච්චර හදිස්සි? හදිසි පික්මී ඩෙලිවරි එකක් සර්. මොක වුණත් කමක් නැහැ, ලයිසන් එක ගන්නවා. තාම එල් බෝඩ් පදින්නේ බොසා. ආනංගි කපු කටිනව වගේ. ඔයා ඉමෝ ඉන්නවද? නංගිත් අරලිය මලක් වගේ ලස්සනයි. එහෙනම් අයියට පරවෙන්නේ නැති අරලිය මලක් ඉන්නවා. ඊයේ මම දැක්ක මාලිගාවේ පුරোহিත මන්දියා හොරෙන් බලන් යනවා. එහෙනම් අද ඒක තමයි මෙයා වැඩිපුරත් එක්ක නාන්නේ. අපි ගොතමුද ලස්සන නෙළුම් මල් මාලයක් ඔයාට. මේ තමයි මහනුවර නගරය. දැනුක් කොල්ලෙක් අපිට hina වෙලා ඊයේ YouTube එකට වීඩියෝ එකක් දාලා තිබ්බා. අපි හොගාල පුකුණ දැකලා නැතිලු. අපේ නුවර වැව හොගාල පුකුණට වඩා ලොකුයි කොල්ලෝ. මේ තමයි මගේ අලුත් රාජධානිය මහනුවර. ඔයාලා එන්න අනුරාධපුරයට ඇවිත් බලන්න මේ අපේ දේවල්. කොළඹින් කරත් වෙනවා හැමදාම උදේ 5:30ට. අද නගා හරි සතුටින් වගේ. අයියන්ඩි ළඟ ඉන්නකොට මම ඉතින් සතුටින් තමයි. මා දුටුවා අතිශය රූමත් ලියක් ඊයේ සවස් යාමේ වැවේ දිය කෙලිමින් සිටිනු. අයියෝ මට මාලිගාවේ පුරোহিතතා නෙළුම් මල් මාලයක් ගෙනින් දුන්නා. පුරোহিත විතරයිද? යමුදාද වැව පැත්තට ලඳුන් නානවා බලන්න. අගබිසව දැනගත්තොත් විසුමක් වෙන එකක් නැහැ. මාගේ ප්‍රිය සිතවතුනි, කැශ්‍යප රජ ඔබ හමුවේ. බලන්න මාගේ ශ්‍රී විභූතිය. සීගිරිය අදත් අලංකාරයි. අදත් මම මගේ උයන්වල සිරි නරඹන්නට අදහස් කරමි. ඔබ සැමට සෙත්. අද මම වැවගාව ලස්සන නංගිලා වගේක් දැක්කා. මුදලාලි 99 ඩේටා කාඩ් තියෙනවද? මේක තමයි ලෝකෙ පුදුමේ. මම මේ අලුත්ම BMW එක ගත්තා. කැරිම රටකට ආයි හම්බුනේ. දැන් නම් මුම් පුක හොදන්නෙත් ආයි වලින්. මම 4 වෙනි ධම්මික රජතුමා. මුළු ලංකාවම මගේ. මම විවාහ කරගත්තු හැම කාන්තාවකටම මම ආදරෙයි. ඒ අය තමයි මගේ ජීවිතේ. චතුරයා ලංකාවට එනවා බං. දමියා, සාරා, ඉසුරුවා, වෙනුර උන් සිගරට් මිටි ගේනවා, මම අන්ලිමිටඩ් අරක්කු බොනවා. හරිද? මම චතුරයානේ. මේ තියෙන්නේ හර්ෂයාගේ කඩේ. ඔයාලට ඕනම වෙලාවක මෙතනට ඇවිත් ඕනම දෙයක් ගන්න පුළුවන්. මේ බයික් එක යාගේ. කහවණු 50ක් ගනින් මේකෙන්. පින් නම්බරේ මගේ උපන්දිනේ. මම පරාක්‍රම බාහු රජ. අපි බුරුමය ආක්‍රමණය කරන්න යනවා. බොසා 99 ඩේටා කාඩ් තියෙනවද? මෙදා පාර අස්වැන්න හොඳයි. මට නගාගේ ගෙදරට ගොඩක් හාල් තෑගි කරන්න පුළුවන් වෙයි වගේ. මේ පැත්තට ඊතලයක් වැදිච්ච මුවෙක් ආවේ නැද්ද? රාවණ යන ගමන් මට කමියුනිකේෂන් එකෙන් රීලෝඩ් එකක් දාගෙන යනවද බං? Subscribe to my channel.